නමාමි ශ්‍රී වාමදලදා. මම අද ඔයගොල්ලොත් එක්ක කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ 8 වෙනි රාජධානිය වන මහනුවර රාජධානිය ගැන. එතකොට මහනුවර රාජධානියට අයත් ඉතා පූජනීය ස්ථානයක් ලෙස මා පිටුපසින් දර්ශනය වන දළදා මාලිගාව පෙන්눔 කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ශ්‍රී ලංකාවේ 8 වෙනි රාජධානිය වෙච්ච මහනුවර රාජධානිය මුල්වරට බලකොටුවක් නිර්මාණය කරගන්නවා සේනාසම්මත වික්‍රම බහු රජතුමා. ඒ වගේම තමයි පසු කාලීනව සේනාසම්මත වික්‍රම බහුගේ පුත් ජයවීර බණ්ඩාර, පසු කාලීනව එයාගේ පුතා කරලියද්දේ බණ්ඩාර, පසුව 1581 වගේ කාලය තුලදී සීතාවක පාලනය කරනු ලැබූ පළවෙනි රාජසිංහ රජතුමා මේ රාජධානිය භාවිතා කරනවා. ඒ වගේම තමයි මේ සිංකඩගලපුර රාජධානිය ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් රාජවංශ දෙකක් මෙහි පාලන බලය දරනවා. කරලියද්දේ බණ්ඩාරගෙන් පසුව පළවෙනි රාජසිංහ රජතුමාගෙන් පසුව මෙහි බලයට පැමිණෙන පළවෙනි ඉමරධර්ම සූරිය, ඊට පස්සේ අපි කතා කරන පළවෙනි ඉමරධර්ම සූරියගේ සහෝදරයා සේනරත් රජතුමා, ඉන් අනතුරුව සේනරත් රජතුමාගේ පුත් දෙවන රාජසිංහ, දෙවන රාජසිංහගේ පුත් දෙවන ඉමරධර්ම සූරිය, දෙවන ඉමරධර්ම සූරිය රජතුමාගේ පුත් ශ්‍රීවීර පරාක්‍රම නරේන්ද්‍ර සිංහ කියන පුජ්‍යල රජවරුන්ගේ අයත් සිංහල රාජවංශයක් හා නායක්කර රාජවංශයක් මහනුවර රාජධානියට අයත් වෙනවා. එතකොට මේ නායක්කර පෙළපතේ ආරම්භක පාලකයා ලෙස ශ්‍රී විජය රාජසිංහ රජතුමාව අපිට පෙන්눔 කරන්න පුළුවන්. පසු කාලීන කීර්ති රාජසිංහ, රාජාදි රාජසිංහ, ශ්‍රී වික්‍රම රාජසිංහ කියන රජවරුන්ගෙන් මේ මහනුවර රාජධානිය රාජ්‍යත්වයට රාජ්‍යපාලය පාලනය කරනු ලබනවා. ඉතින් අපි අද කතා කරේ මහනුවර රාජධානියේ රජුරු පිළිබඳව. එතකොට මේ එක් රජුරු පිළිබඳව දීර්ඝ විස්තරයක් මම ඉදිරි වීඩියෝ වලින් අරගෙන එන්නම්. එහෙනම් අද වද්දට ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක් වේවා.